කරලා තියෙන දේවල් මේව සරසලා කට්ටියට දෙනවා රුපියල් 5000යි 3000යි 3000යි හොඳේ මිනිහානුකුල් පිළිවෙල කරලාද අටපිරික සහ පූජා භාණ්ඩ දැන් මේකේ තියෙනවා ගානු හැරමිටිය වටාපත උඩය ගොටුවත බුරුම සිරප්පු දෙවට සිවුර තනිපට සිවුර අඳන සිවුර පටිය පෙරහංකඩය දැලි පිහිය පාත්‍රය ඉදිකටුව නූල් ඉතින් මේවා ඔක්කොම තියෙන්න ඕනේ නමුත් දැන් බලන්න මේ තියෙන ඒවා මෙන්න පාත්‍රේ මේ තියෙන පාත්‍රේ මේ පාත්‍රයේ ඇතුළට දාලා තියෙන දේවල් මේ පේනවා ඉන්න පාත්‍රය ඇතුළට දාලා තියෙනවා ඔය තමයි වඳින්නේ නේද ඔව් මේවට තමයි මිනිස්සු බොරුවට සාදු කියලා ධාතු කරුණුට පූජා කරන්නේ අටපිරිකරක් ගන්නකොට කඩෙන් කඩලා බලන්න ඕනේ කියන්නේ අනිවාර්යයෙන්ම කඩලා පෙන්නන්න කියන්න ඕන අටපිරිකර කඩ එකකින් ඕරම බෞද්ධයෙක් අටපිරිකරක් අරගෙන එනවා නම් පූජා කරන්න කඩයකින් පන්සලට මෙන්න බලන්න දාලා තියෙන දේවල් ඇඳුම් මහන්න ගත්ත රෙදි කෑලි තමයි මේ දාලා තියෙන්නේ ඔබලා තියෙන පාත්‍රයට එකල මේ සිවුර ඔන්න ඔයාලට දැන් මේ අනිපට සිවුර දෙපට සිවුර තියෙන්න ඕන අටපිරිකරයක ඉතින් මේ තියෙන සිවුර තමයි මේ පෙන්නන්න යන්නේ දැන් කඩේ තියෙන සිවුර ඔන්න ඔයාලට පෙන්නනවා දැන් මෙන්න වාන සිවුර තියෙන විදිය දැන් මේකේ තියෙන වගේ මේ ඉදි කට්ටක් ගහලා තියෙනවා මේකේ හරහට උන්න ගහලා තියෙන ඉදි කට්ට බලා ගන්න මේකත් මේ මරකට කාලා තියෙන දැන් මලකඩ කාලා මේ මලකඩ කාපු ඉදි කට්ටක් තමයි තියෙන්නේ සිවුරු මහන්න බෑ මේ වගේ මෙන්න කාපාට මේ චූටි නූල් පන්දුවක් එතකොට මේ පෙරහංකඩේ තියෙන්නේ වෙන්න ඒකේ වතුර පෙරන්න තියා මේක ගන්නවත් බෑ ඕම් පෙරහංකඩේ ඒක දැල් බීය එතන මෙන්න සිවුර බලා ගන්න තනිපට සිවුර දෙපට සිවුර අඳනේ නානකඩේ තියෙන උන අටපිරිකරේ මෙන්න තියෙන්නේ කෝකද මෙන්න බාන සිවුරු මේක තමයි සිවුර මේක තමයි අඳින්න වෙන්නේ ආඳුරුවන්ට ඔන්න හදලා තියෙන විදිය එන නානකඩයක් තියෙනවා තනිපට සිවුර දෙපට සිවුරට තමයි මෙන්න දාලා තියෙන්නේ වගේ ඔය ඉතින් මිනිස්සු කඩේකින් ගන්නකොට අනිවාර්යෙන් බලලා ගන්න මොකද වංචාව ඔයාලගේ මුදල් අපරාධ බොරුවට මේ අඩවල් වලින් තමයි මේවා දෙන්නේ වංචාවට. ඉතින් හැමෝම මං කියන්නේ ඒකයි යම් දෙයක් ගන්නකොට බලලානේ ගන්නෙ නේද? ඒක තමයි හැම දෙයක්ම බලලානේ ගන්නෙ. ආම්දුරගෙන් දේවල් හොයනවානේ. එහෙව් එකේ බුදුහාමුදුර වෙනුවෙන් පූජා කරනකොට පිළිකරක් ක්‍රමානුකූලව බලලා මොකද්ද මේකේ පිළිකර හොඳයිද මේක හරියාකාරව තියෙන පිළිකරක්ද මේ බලන්න ඉතින් අටපිරිකරේ ඔන්න නූල ඉදි කට්ට මේ නූල මෙන්න මේ කාඩ්බෝඩ් එක ඔතන තිබ්බ එක මේ අඳනයක් මේක අදින්න තියා මේක මේ නාන්නවත් අදින්න තමයි වෙන්නේ. නාන්නන්නින්වත් බෑ වගේ ඒක. නාන්නන්නින්වත් බෑ පේනවා විනිවිද පේනවා නාන්නන්දි ඇන්දොත් එහෙම වෙන දේවල් වෙන්නේ. මෙන්න නානකඩේ විතරයි තිබ්බේ. ඒකත් බලන්න පාට කොහොමද කියලා. එකක් පාට එකක් මෙන්න ඒක තමයි සිවුර නේද? ඒක තමයි සිවුර. මේක තමයි අදින්න වෙන්නේ දැන්. ඒක ඕකට තමයි වඳින්නේ. ඔක්කොම මිනිස්සුන්ට වඳින්න කරලා තියෙන්නේ මෙන්න අටපිරිකර මේ දැලි පිහිය. ඉතින් මේවා පෙන්වන්න ඕනේ දා මිනිස්සුන්ට ඒක තමයි මේ මේක හැදුවේ කැඩුවෙත් ඒකයි. අල්ලා හද පෙන්නුවේ මිනිස්සු කඩේට ගිහින් ගන්නකොට හොඳට බලලා කල්ලා ගන්න තියෙන අටපිරිකරේ හදපු ඒවා කඩේ කියන ගාන දීලා ගන්න එපා කවදාවත්. කඩේ කියන ගාන දීලා ගන්න එපා. බලනකොට ඕනම් බඩුවක් අපි වල්ලානේ ගන්න අනබොන දෙයක් වලත් අපි බලනවානේ. ඒ වගේ තමයි අටපිරිකරක් ගන්නකොට පූජා කරන්න බලලා විනයානුකූල අටපිරිකර හරියට තියෙනවද මේක අටමංග කියලා බලන්න. අංග 8ක් නෑනේ දැන් මේ පාත්‍රේ 1යි නානකඩේ 2යි දැලි පිය 3යි ඉදි කටයි නූල් බෝලේ 5යි එච්චර. ඒක කාඩ්බෝඩ් එක. ඔව් කාඩ්බෝඩ් එකක් තියෙනවා. කාඩ්බෝඩ් සිවුර. ඉතින් කාඩ්බෝඩ් සිවුරත් එක තමයි ඔන්න අටපිරිකරේ. ඉතින් මේවට කිසිම නේද ආගමික නැත්නම් බෞද්ධ කටයුතු නැත්නම් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්වත් නිසි පියවරක් ගන්නෙ නැහැ. දැන් නිසි නීතියක් පමුණවන්නේ නැහැ කිසිම තැනකින් කිසිම ආයතනයකින්. ඒ නිසා වංචනික ලෙස මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කන පිළිවෙලක් තමයි යන්නේ. ඉතින් ආගම රකින්නවා කියලා කියන්නේ මේ හැම දෙයක්ම ආරක්ෂා කරන්න ඕනේ. හැම දෙයක් ගැනම බලන්න ඕනේ. මේ ආම්දුලාගේ විනය විතරක් නෙමෙයි මේ ශාසනය වෙනුවෙන් පූජා කරන සිවුරේ ඉඳන් අඳනේ ඉඳන් අටපිරිකරේ ඉඳන් නේද හැම දෙයක්ම
අපි හරියට පිළිවෙලට බලන්න ඕනේ. බලලා තමයි මේවා පූජා කරන්න ඕනේ. නැත්තම් අපි හිතන විදියට අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. අපි බොරුවට වඳින්නේ මේ කාඩ්බෝඩ් වලට අටපිරිකර කියලා. ඉතින් මේ කාඩ්බෝඩ් පූජා කළා මම හිතන්නේ අටමහා කුසල් වලට අන්තර්ගත වෙන පින්කමක් වෙන්නේ නැහැ. අටමහා කුසල් වලට අන්තර්ගත වෙන අටපිරිකරක් වෙන්න එපා. ඉතින් මේ කාඩ්බෝඩ් පූජා කළා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා වහාම රජයෙන් සහ අදාළ නිලධාරී මේවට පියවර ගන්න විනයානුකූල අටපිරිකරක් නිර්මාණය කරන්නේ නැති සියලුම කඩවලට නීති පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා තමයි මම මේ සමන්විතත් එක්ක එකතු වෙලා අද මේ අටපිරිකරක් අල්ලා පෙන්නන්න හැදුවද මේ කොහොමද තියෙන්නේ කියලා. මම සමන්විත පළවෙනි වතාවට දැක්කේ අටපිරිකරක් හදනවා. අපිත් අපේ ආමතුරු ඔක දන්නේ නැහැනේ අටපිරිකරේ මොනවද තියෙන්නේ මේ කියලා. ඒක නිසා පොඩ්ඩක් බලන්න ඕන කියන තමයි පොඩ්ඩක් බලමු කියලා කිව්වේ. යන්න ඔන්න අටපිරිකර. නිසා සදහැති පින්නතුනි මම මේ විශේෂයෙන් මේ කැඩුවේ පෙන්නුවේ ඒකයි ඔයාලා පිරිකරක් ගන්නකොට අනිවාර්යෙන් බලලා ගන්න ඒවා ප්‍රයෝජනවත් වෙන දෙයක් පන්සලකට. නැත්තම් මේවා පූජා කරලා අහන කොයි ආඳුර අපි දුයි පාට පිරිකර නැද්ද පන්සලේ කියලා. ඉතින් මේවා සතියක් දෙකක් මාසයක් තුනක් තියෙනකොට පුස් කරනවා. සවුත් වෙනවා. ඒක මොකුත් නැහැ සිවුරු නැහැ මොනවත් නැහැ. ඉතින් මේ ඉදිකටු මේවා කළා නෑ මලකඩ අල්ලලා ඉතින් මේවා තවරුනම ඉක්මනටම සවුත් වෙනවා. ඒ නිසා හැමෝටම මම මතක් කරනවා නැවතත් පිරිකර ගද්දි වේමාර පෙරහන් කඩේ නැවතත් කියන මේ පෙරහන් කඩේ තිබ්බේ රෙදි කෑල්ලක් පෙරහන් කඩේ කියලා කියන්නේ. ඉතින් මේ පාත්‍රය ඇතුලේ තිබ්බ දේවල් මේ ඔක්කොම මේ තියුනේ දුම්මහන්න ගත්ත ඒවා. ඒ නිසා මේවා හරියාකාරව නිරීක්ෂණය කරලා ගන්න හැටියට මතක් කොට සිටිනවා. ඒතර හැම එකම අපේ ආමතුරු ඕව තමයි තියෙන්නේ නේද? බොහෝ අටපිරිකරවල මෙහෙම තමයි තියෙන්නේ. මොකද අල්ලා බල්ලා මිනිස්සු ඉන්න තැන හදාගත්තේ නැත්නම් එහෙම හදලා තියෙන සියලු අටපිරිකර මේ විදිහට තමයි තියෙන්නේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.